බාහිර පරිසරයේ කිසිම ශබ්දයක් නැතුව ඔයාගේ කන ඇතුලින් රින් වෙනවා වගේ ශබ්දයක්, විසිල් ගහනවා වගේ ශබ්දයක්, නැත්නම් හූ හූ කියන ශබ්දයක් ඇහෙනවද? මේ රෝගයක් නොවේ, රෝග ලක්ෂණයක්. මේ තත්ත්වයට කියන්නේ ටිනිටස් කියලා. ටිනිටස් කියන තත්ත්වය විවිධ හේතුන් මත ඇති වෙනවා. කනට සම්බන්ධ හේතු සහ කනින් පරිබාහිර හේතු. කනට සම්බන්ධ හේතු ගැන කතා කළොත් අධික ශබ්දයකට නිරාවරණය වීම, කනේ ඇති වෙන ශ්‍රවණ අඩුපාඩු සමග ඇතිවෙනා වූ තත්වයක් ලෙස, එලෙසම කනේ ආසාදන තත්ත්ව සහ කනේ කලාන්තර තැන්පත් වීම නිසා, කනට පරිබාහිරව විවිධ සෙම්ප්‍රතිශා තත්ත්ව නිසා, ඒ වගේම මානසික ආතතිය නිසා, සමහර ඖෂධ වර්ග නිසා ඇති වෙන්න පුළුවන්. මෙවැනි තත්ත්වයන් වළක්වා ගැනීම ඉතාම සරලව කරන්න පුළුවන්. විශේෂයෙන්ම අධික ශබ්දයකට අහුම්කම් දීම වළක්වා ගැනීම. ඊළඟට ඔබ ඉයර්ෆෝන්ස් පාවිච්චි කරනවා නම් අඩු ශබ්දයකින් ඉයර්ෆෝන්ස් පාවිච්චි කිරීම. සහ මානසික ආතතිය වැනි තත්ත්වයන් තියෙනවා නම් ඒවට ප්‍රතිකාර ලබා ගැනීම. ඔබට සෙම්ප්‍රතිශ්‍යාව නිසා මේ තත්ත්වය ඇති වුණා නම් සෙම්ප්‍රතිශ්‍යාවට ප්‍රතිකාර ලබා ගැනීම. කෙසේ වෙතත් එක කනක හදිසිය ඇති වුණු තත්ත්වයක් නම් නිසි වෛද්‍ය ප්‍රතිකාර කලට වෙලාට ලබා ගැනීම ඉතාම වැදගත්.